මගේ හදවතින්ම හාමුදුරුවන්ට ආශිර්වාද කරනවා මං කියන බණ පදයක් ගන්න හන්තාන වගේ තව තැන් 100ක් මේකේ හැදෙන්න ඕන ලංකාවේ කෝටි ගාණක් තරුණ තරුණියන්ගේ අනාගතයේ අභියෝග ජය ගන්න පුළුවන් පෞරුෂත්වයකින් හැබි පිරිසක් බිහි කරන්න නොමග යන පිරිස ඇදලා අරගෙන කොටින්ම සමාජ මාධ්‍ය ගැන කියනකොට මතක් වෙන්නේ හන්තාන හාමුදුරුවෝ ඒ නිසා සමාජ මාධ්‍ය භාවිතයේ තුලින් අවභාවිතා වෙන්නේ නැතුව කොහොමද ජීවිතය හදාගන්නේ කියන එක උගන්වන්න රාජ්‍යයකට බැරි වුණා ආණ්ඩුවකට බැරි වුණා. නමුත් ඒක හාමුදුරුවෝ කරනවා. ඒ නිසා මේ වෑයම හුදෙක් මේ සසුනත් සමාජයත් ලංකාවත් මිනිස්සුන්ගේ සුගතිය වෙනුවෙන් මිසක්කම් කාගේවත් කොන්ත්‍රාත් එකක් නෙමෙයි හාමුදුරුවෝ සද්භාවයෙන් කරන කටයුත්තක් කියන එක හොඳටම පැහැදිලි. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හාමුදුරුවනේ කැස්සක්වත් හැදෙන්න නම් එපා ඔය යන ගමනට ඔය කරන වැඩ තව දුරටත් හොඳට කරන්න. ගොඩක් පිං හාමුදුරුවෝ.